ආයුබෝවන් සුබ දවසක් ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම Life with Delicious මගේ YouTube channel එකට. අද මම හදන්නේ කොස්සට කලපොල් මාළුව. ඒ සඳහා මම කොස්සට ග්‍රෑම් 500ක් විතර ගත්තා. ඉස්සෙල්ලාම මේ කොස්සට ටික තම්බලා ගන්න ඕනේ. මම කොස්සට ටික අද තම්බ ගන්නේ ප්‍රෙෂර් කුකර් එකේ. ඔයාලා ප්‍රෙෂර් කුකර් එකේ කොස්සට තම්බ ගන්නවා නම් සාමාන්‍යයෙන් විසිල් 3ක් වගේ යනකොට අවශ්‍ය තරමට කොස්සට ටික තැම්බිලා. ඊට පස්සේ තඹගත්ත කොස්සට ටික චුට්ටක් තලා ගන්න ඕනි. මිරිස් ගලේ වුණත් ඔයගලන්ට තලා ගන්න පුළුවන්. මම වංගෙඩියේ දාලා චුට්ටක් මේක තලා ගන්නවා. මේ තියෙන්නේ තලාගත්ත කොස්සට මේ තරමට තලාගත්තම ඇති. දැන් අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන අනිකුත් දේවල් මොනවාද කියලා. තම්බලා තලාගෙන සූදානම් කරගත්ත කොස්සට ග්‍රෑම් 500ක් විතර. ඊට අමතරව අපිට ඕනේ අබ තේ හැඳි එකක්, බැදපු මිරිස් කුඩු තේ හැඳි දෙකක්, අමු 3-5 තේ හැඳි එකක්, බැදපු 3-5 තේ හැඳි එකමාරක්, කහ කුඩු තේ හැඳි භාගයක්, සුදු කැකුළු හාල් මේස හැඳි එකක්, ගාගත් පොල් මේස හැඳි 4ක්, ගාමිරිස් කුඩු තේ හැඳි එකක්, කරඳ මුංගු 3ක්, කරාබු නැටි 3ක්, කුරුඳු කෑල්ලක්, ගොරකක් කෑල්ලක්, ලියාගත් ලොකු ලුණු ගෙඩි භාගයක් විතර, කරපිංචා, රම්පා, සුදු ලුණු, සුදුරු තේ හැඳි භාගයක්, මහදුරු තේ හැඳි කාලක්, උළුහාල් තේ හැඳි කාලක්, පොල් තෙල් සහ කපාගත්ත අමු මිරිස් කරලක් අපිට ඕනි කරනවා. අපි ගත්ත හාල් සහ පොල් වෙන වෙනම බෙද ගන්න ඕනි. හාල් ටික රන්වන් පාට වෙනකන් බෙද ගන්න. ගාගත්ත පොල් ටික චුට්ටක් කළු පාටට හුරු පාටක් එනකන් කබල බෙද ගන්න. දැන් මම මේ ද්‍රව්‍ය ටික සියල්ලම ග්‍රයින්ඩර් ජාර් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්නයි සූදානම් වෙන්නේ. ඔයාලට මිරිස් ගලේ වුණත් මේ ටික හොඳින් අඹරගෙන පේස්ට් එකක් හදාගන්න පුළුවන්. දැන් මැටි පාචනයක් ලිපේ තියාගෙන ඒකට මම පොල් තෙල් මේස හැඳි 2.5-3ක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ තෙල් ටික රත් වෙනකොට ඔගොල්ලෝ අබ ටික එකතු කරන්න. අබ ටික පුපුරගෙන එනකොට අපි ග්‍රයින්ඩ් කරන්නේ නැතුව ඉතුරු කරගත්ත ලුණු සහ අමු මිරිස් මේ තෙල් ටිකට එකතු කරන්න. මේක හොඳින් සුවඳ එන්න රන්වන් පාට වෙනකන් බැදීගෙන එනකොට අපි සූදානම් කරගත්ත පේස්ට් එක මේකට එකතු කරලා ඒක චුට්ටක් තෙලේ බෙදෙන්න දෙන්න ඕනි. මේ වෙලාවේදී අපිට පුළුවන් තම්බලා තලාගත්ත කොස්සට ටික එකතු කරන්න. කොස්සට ටික දැම්මට පස්සේ කොස්සට ටිකත් මේ පේස්ට් එකත් එක්ක හොඳින් මිශ්‍ර කරලා විනාඩි 2-3ක් අපි වතුර දාන්න කලින් මේක හොඳට උයාගමු. දැන් අපිට පුළුවන් මේකට අවශ්‍ය වතුර ටික එකතු කරන්න. කරි එකට ප්‍රමාණවත් තරම් වතුර ඔයගොල්ලෝ එකතු කරන්න. අපි අර මම පේස්ට් එක දාගෙන තිබුණ භාජනේ සෝදලා ඒ වතුර ටිකත් මේකටම එකතු කරගත්තා. මේ පේස්ට් එක හදනකොට අපි ලුණු ටිකක් එකතු කරා. මේ වෙලාවේ ඔයගලන්ට රස බලලා ලුණු මදි නම් තව ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් මේ කරි එක විනාඩි 15ක් විතර අපි උයාගමු. මේ තියෙන්නේ මම සූදානම් කරගත්ත කොස්සට කලපොල් මාළුව. මේක හරිම සුවඳයි, ඒ වගේම හරිම රසයි, හරිම උක්කුයි මේ ග්‍රේවි එක. ඉතින් ඔයාලත් මේ කරි එක හදලා බලන්න. හදලා රස කොහොමද කියලා අපිට කමෙන්ට් කරන්න.
අපේ channel එක ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. bell icon එක click කරලා තියන්න. තවත් රසවත් recipe එකක් සමගින් අපි ඉක්මනින්ම ඔයගොල්ලන්ව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.